නිරෝගීකම ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ලේසියෙන් සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. කායික නිරෝගීකම ආරෝග්‍ය සහ සතුට. නමුත් ඇයි පරමං කියලා තියෙන්නේ කියලා බලන්නේ. පරම කියන වචනේ උතුම්ම. ඒක මේ ලෝකේ ඉන්න ඔක්කොටම තියෙන බෑ එහෙනම්. ඔය නිරෝගීකම කියන ගැන කතා කරද්දී තථාගතයන් වහන්සේ වදාරන්නේ කයෙන් නම් අවුරුදු 60ක් 30ක් අතර නිරෝගී අය ඉන්න පුළුවෙනි. නමුත් සිතින් නිරෝගී අය රහතන් වහන්සේලා අය කවුරුත් නැහැ කියලා. බුදුන් වහන්සේ ওই ගාථාව මාගන්ධිය බමුණා ඉස්සරහා වදාරපු වෙලාවේ මාගන්ධිය බමුණත් ඇඟමැලි කඩලා අත දිගෑරලා මේක තමයි නිරෝගී බව කියලා දැන් තියෙන සතුට තමයි සතුට කියලා කීවයි කියලා කියනවා. මේකෙදි බුදුන් වහන්සේ වදාරපු වචනයක් තියෙනවා. ඒ තමයි අනුපුබ්බේන පුතජනගතෝ හෝති. බුදුවරු වදාළදී ක්‍රමයෙන් පෘථග්ජනයන් අතට ගියහම අර්ථයෙන් බාල වෙනවා කියලා කියන්නේ. එතකොට බුදුන් වහන්සේ වදාළ අර්ථය වෙනුවට අපි හිතන අර්ථයක් මේකේ තියෙනවා. අර්ථයක් හදා ගන්නවා. නැහැ. බුදුසමයේ සඳහන් කරන්නේ ඊට වඩා ගැඹුරු කරුණක්. සිතින් දැන් අර සරියුත් මහරහතන් වහන්සේ නකුල පියතුමාට වදාලේ කය ලෙඩ වුණත් කමක් නැහැ සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න කියලා බුදුන් වහන්සේ වදාලා කිව්වහම සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න හැටි තමයි උගන්වන්නේ. එතකොට කායික වශයෙන් ගත් කල නිරෝගීව ඉන්න අවශ්‍ය ආහාර පාන ව්‍යායාම ආදී පැවැත්ම ආදී තිබෙන්න ඕන. කයක් ලැබිලා තියෙන වාසනාවට ඒක යහපත් පැත්තට ප්‍රයෝජන ගන්න ඕන. එහෙම නැතුව ඒක දුරාචාරයට හෝ මත්පැන් පානයට හෝ දුම් පානයට යොදාගත්තොත් අනිවාර්යෙන්ම තමා විසින් තමාව ලෙඩ කරගන්නවා. එතකොට ඒකේ දුක පස්සේ විඳින්න වෙනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ පුතජන පුද්ගලයෙක් වශයෙන් ගත් කල එහෙම ලෙඩ වුණාම දරා ගන්න බැරි කමක් ඇති වෙනවා. මෙන්න මේ தත්ත්වය තීරුම් ගත්තාම ආරෝග්‍ය කියන වචන ටිකක් ගැඹුරට යන කරුණක්. ඒ නිසා නිරෝගීකම කියන එකේ තේරුම සාමාන්‍ය පංචස්කන්ධ කියන ධර්මතාවය ආත්ම කොට ගත්ත හැමෝම රෝගීන්. පංචස්කන්ධ කියන ධර්මතාවය අනාත්ම කරගන්න පුළුවන් කෙනෙකුට තමයි බුදුන් වහන්සේ වදාළ පරමාලාභ නිරෝගී භාවයට පත් වෙන මඟ පෑදෙන්නේ. ඒ වගේම එතන තියෙනවා ඔය සතුට කියන එක අපි කතා කරන අරමුණක් දෙක විඳින සතුට උද්දාමයට පත් වෙන එක නෙවෙයි. දුකක් කම්පාවක් උද්දාමයක් නැති ඒ වගේම ඇතිවීමක් නැතිවීමක් නැති සතුටක් ලෝකෝත්තර සුවය කියලා කතා කරනවා. පරමා කියන්නේ ඒකනේ. එතකොට මේ ආරෝග්‍ය භාවයට සහ මේ සන්තුට්ටි භාවයට පත් වෙන්නට අවශ්‍ය පහසුකම් සැලසෙන්නේ සන සම්පත්තිලාභීන්ට. සන සම්පත්තිලාභීන් කියලා කියන්නේ සමහරු කල්පනා කරනවා ඇහැ කන නාසය දිව කය නාසය හොඳින් තියෙන එක කියලා. නැහැ. ඊට වඩා ගැඹුරු අර්ථයක් ඒකේ තියෙන. ඒවා තියෙන නම් ඕන තමයි. නමුත් ඒක නෙවෙයි ඒකෙන් සිද්ධ වෙන්නේ. මිනිස්සුන් වශයෙන් ගත් කල දුෂ්ටක්ෂ නාටකයෙන් මිදී උපත ලබන පිරිසක් වශයෙන් සඳහන් කරන බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්න පුළුවන් කට්ටිය අනිත් කාටවත් බෑ කියලා අනතුරුව පේනවා මෙන්න මෙහෙම කාරණයක්. පාපය පමණක් විපාක දෙන පුද්ගලයාට පාපය ගැන හිතා ඉන්න වුණාම ඒක විදර්ශනා කරගන්න ඒකේ අනාත්මය දකින්න නුවණ නැහැ. ඒ කියන්නේ අපාගත සත්වයා කියන කෙනාට දෙවියන් කියන කෙනාට ඔය පින පමණක් අරමුණු වෙන බැවින් එහි සුඛයක් තියෙන බැවින් ඒක අත්හරින්න උවමනාවක් නැහැ. ධ්‍යානලාභියාට සංසුම් බවක් හෝ සංසුම් බවක් නිවන කියලා හිතන කටට එයාට උවමනාවකුත් නැහැ. නමුත් මේ සැප දුක දෙක නිති පෙරලෙන ලෝකයක් මිනිස්සයා කියන අපිටනේ තියෙන්නේ. ආන්ගේ දෙකේම අනාත්මය බලන්න පුළුවන්. ඒ සැපේදී සැපත් දුකේදී දුකත් අනාත්මය බලන්න පුළුවන්කම තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. අන්න ඒක තේරුම් ගත්ත පුද්ගලයා ක්ෂණ සම්පත්තිය. එතකොට එයාට තමයි මේක ඔස්සේ මේ ආරෝග්‍ය සහ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං වෙත යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෘථග්ජන මට්ටමින් කතා කරන නිරෝගී මට්ටම හෝ සතුට නෙවෙයි මේකෙන් කියන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. අරවා ලෝකේ තියෙන්න ඕන දේවල්.
ආගම් ભેදකින් තොරව හැමතැනම ඒක තියෙන්න ඕන පිළිගන්න දෙයක්. නමුත් මේ පෙන්වන්නේ පරමං කියන වචනෙන් පෙන්වන්නේ ඊට වඩා ගැඹුරු කරුණක් බව තේරුම් අරගන්න. ඒ සඳහා ජීවිතයට ධර්මයේ සරණකට ගන්න.